ගුඩ් මෝනින් හැමෝටම. ඔන්න ඉස්කෝලේ නිවාඩු දුන්නා විතරයි. මායි හස්බන්ඩ්ගේ පුතයි තුන්දෙනා හදන්නේ අපේ ගමේ යන්න බිබිලේ යන්න. ඉතින් නිවාඩු දෙනකන් ඇඟිලි ගෙනගෙන හිටියේ පුතත් යන්න. ඉතින් අපි තුන්දෙනා ඔන්න උදේම ලෑස්ති වෙලා ඔන්න දැන් යන්න තමයි හදන්නේ. කොළඹින් පිට අපි කොහේ ගියත් මෙතනින් යනකොට හැමදාම පත්තිනි මෑණියන්ට පඳුරක් දාලා තමයි යන්නේ. ඉතින් හැමදාම වගේ අදත් එතනින් බැහැලා මායි පුතයි දෙන්න පත්තිනි මෑණියන් වෙනුවෙන් පඳුරක් දාලා යන්නේන ගමන ආරක්ෂා කරලා යන්න එන්න ලැබේවා කියලා අපි ඉතින් පත්තිනි මෑණියන්ගෙන් ආශිර්වාදය ගත්තා. ඔන්න ඉතින් අද නම් වැවරවුමේ වැඩිය සෙනඟක් නැහැ වගේ. පුළුවන් තරම් ඉක්මනින් වැවරවුමෙන් එළියට යන්න ඕන. ඉතින් නුවර වැවරවුම වටේ යනවා කියන්නේත් වාහනේ ඇතුලේ හරි හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ. රන්දෙනිකර පාරට දැම්මට පස්සේ ඔන්න වෙනද වගේම සුපුරුදු පරිදි අපේ යාළුවෝ සෙට් එක නම් ඉන්නවා. ඉතින් මං ගෙදර ඉතිරි වෙන කෑම තියෙනවනේ බනිස් පාන් මේ ඔක්කොම ඉතින් ඒ සතියක් විතර තිස්සේ එකතු කරලා මෙයාලට දෙන්න බෑග් එකකට දාගෙන ලෑස්ති කරගෙන තමයි දෙන්නේ. ඉතින් කාර් එකේ දොර ඇරපු ගමන් මොනවා හරි අතේ තියාගෙන මේගොල්ලෝ ඔක්කොමලා ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්නේ. මෙතනින් යනින් එනින් ගමන් සතුන්ට මොනවා හරි දීලා යන්නේන එක අපේ පුරුද්ද. ඉතින් එයාලා හරි ආසාවෙන් කෑම අරගෙන කනවා. ඔන්න යාලටත් කෑම දීලා අපි තුන්දෙනාත් ඔන්න බඩගින්නේ ඇවිත් කෑම කන්න ලෑස්ති වුණා. ඉතින් අපි වෙනද වගේම මේ පාරේ යනකොට කෑම කන කඩයක් තියෙනවා. ඉතින් හැමදාම අපි ඒ කඩෙන් තමයි දවල්ට කෑම කාලා මෙතනින් යන්නේ. ඉතින් අදත් වෙනද වගේම ඒ කඩෙන්ම අපි කෑම කෑවා. කාලි වෙරලා යනකොට ඔන්න ඇහැල ගස් වගේක් තිබ්බ පාර දෙපැත්තේ. ඉතින් ඇහැල මල් බිමට වැටිලා ගොඩාක්. ඉතින් අපේ පුතාට ආස හිතිලා කහ පාටට පිරීලා තියනවා දැක්කම ඉතින් බැහැලා බලන්න ආසයි කිව්වා. ඉතින් එයාවත් බස්සලා එයාට ඒකේ සතුට විඳින්න දුන්නා. ඉතින් ආ සතුටින් හරි ආසාවෙන් එයා ඒව බලනවා කරනවා. ඔන්න ඉතින් අපි දැන් නම් මේ යන්නේ රන්දෙනිගල ජලාශය ළඟින්. මේ දවස්වල වැස්ස පොඩ්ඩක් මේ පැත්තට අඩුයි වගේ ගස්කොළනුත් වේලිලා ජලාශයේත් වතුර ගොඩක් අඩු වෙලා තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මෙතන චුට්ටක් නතර කරලා පොඩ්ඩක් උලන් සැර ඇඟට වැදිලා පොඩ්ඩක් මහන්සිය නිවාගෙන යමු කියලා අපි තුන්දෙනා බැහැලා චුට්ටක් වෙලා ඉඳලා තමයි යන්න පටන් ගත්තේ. මෙතන කවදාවත් අඹ නම් වරදින්නේ නැහැ. කොහේ නැති වුණත් රන්දෙනිගල ඩෑම් එක ළඟ අනිවාර්යෙන් අඹ නම් තියෙනවා. අඹ ගන්නවද අයියේ?
නේද? ඔය ඉතින් එකක් දෙන්න. බණේ. චුට්ටක්. චුටි බබා ගන්න. පොඩ්ඩනත් කඹ අරගෙන අඹ කාලා ගෙදරම යන්න බලාගෙන වාහනේට නැගලා යන්න පිටත් වුණා.